අපි දරුවෙක් හෘදයේ විකෘති තත්වයක් තුළ එහෙම නැත්නම් හෘදයේ ආකෘතිමය ගැටලුවක් ඇතුව උපදින කරුණු කාරණා රාශියක් තිබෙනවා. ඇතැම් විට හරියටම මේ කාරණය කියලා අපිට කරන්නට බැරි අවස්ථාවක් තිබෙනවා. නමුත් ප්‍රධාන වශයෙන් අපිට මගහැරවා ගත හැකි කරුණු ගැන කියනවා නම් අපි දන්නවා ලේ නෑයන් අතර තිබෙන විවාහ විශේෂයෙන්ම ඒ ලේ නෑයන් අතර ඇතින විවාහ කරනකොටගෙන මෙවැනි දරුවන් ඉපදීමේ වැඩි ප්‍රවණතාවයක් තියෙනවා. ඒ වගේම මවගේ වයස වැඩි වෙන්න ඒ වගේම ඇතැම් වෙලාවට වයස 20 25ට වඩා අඩු මවවරුන්ටත් මෙවැනි හෘදයේ විකෘතිමය තත්ත්වයන් නැතුව දරුවන් ඉපදින අවස්ථාවන් තිබෙනවා. ඒතර එවැනි මගහැරවා ගති තත්ත්වයන් තිබෙනවා. ඒ වගේම කිසිම හේතුවක් නැතුව ඇතිවෙන හෘදයේ ආකෘතිමය තත්ත්වයන් පවා තිබෙනවා.